අලුත් බලාපොරොත්තුත් එක්ක අලුත් දවසක උදාව. ඉතින් අද දවස ගොඩක් විශේෂ දවසක්. අපේ ගමේ හැමෝටම අද දවස ගොඩක් විශේෂයි. මොකද අද තමයි අද අපේ ගමේ පවත්වන අලුත් සහල් මංගල්‍යය. එහෙමත් නැත්නම් කුඹුරේ වෙලේ කිරි ඉතිරිවීමේ මංගල්‍යය තියෙන්නේ. ඉතින් ගමේ හැමෝම වගේ අද මේ උදේ පාන්දර 6 වගේ වෙද්දී වෙලට එකතු වෙනවා. මේ වගේ චාරිත්‍ර දැන් කාලේ දකින්න අඩු නිසා මට හිතුණා මේ විශේෂ දවස ඔයාලත් එක්ක බෙදා ගන්න. ගමත් එක්ක කුෂිකර්මාන්තය එහෙමත් නැත්නම් ගොවිතැන කියන දේ එකට ඒකාබද්ධ වෙලා තියෙන දෙයක්. ඉතින් මේ ගොවිතැන හා බැඳුණු විශේෂ දවසක් තමයි අද. සාමාන්‍යයෙන් අලුත් අස්වැන්න අපි ගත්තට පස්සේ ඒ අස්වැන්න දෙවියන් උදෙසා පූජා කිරීමක් තමයි මෙතනදී සිදු වෙන්නේ. අපි අස්වැන්නෙන් ගන්න මුල්ම කොටස බුදුන් උදෙසා පූජා කරනවා පන්සලට. ඉතින් පන්සලේ අපි කිරියහර පූජාව පැවැත්වුවට පස්සේ තමයි මේ වෙලේ අපි මේ දෙවියන් උදෙසා පූජාව පවත්වන්නේ. වෙලේ පිරිසිදු තැනක මල් පැලක් සකස් කරලා තාවකාලික ලිපක් සකස් කරලා මේ වැඩේට සූදානම් වෙනවා. එළකිරි වලින් හෝ පොල් කිරි වලින් පුරවාගත්ත මුට්ටිය වටේට මේ විදිහට ගොක්කොල වලින් වට කර ගැනීමක් සිදු කරනවා. සමහර පළාත්වල නම් සුදු නූලකින් මේ මුට්ටිය වට කර ගැනීමත් සිදු කරනවා. මේකෙදි සංකේතවත් වන්නේ මුළු කුඹුරු යායටම එක හා සමානවම ආරක්ෂාව පැතීම. ඔයාලා මේ දකින්නේ අපේ කුඹුරු යාය ගොයම් පැල කාලෙදී. ඉතින් මේ ගොයම් පැල කාලේ මෙහෙම තියෙද්දී දිට්ටාසලි කුණාටුව කාලේ මේ කුඹුරු යායම එක යායට ගඟක් වගේ වැහිලා ගිහින් තිබුණා. දවස් 3-4ක්ම ගොයම් පැල තිබුණේ වතුර යට නිසා අපි හිතාගෙන හිටියේ මේ පාර අපිට අස්සනු ගන්න බැරි වෙයි කියලා. හැබැයි නොහිතපු විදිහට ආයෙත් මේ ගස්වලට පණ ඇවිල්ලා හොඳට කරලින් බර වෙලා මේ පාරාස්තැන්න අපිට ලබා දුන්නා. කෘමි උවදුරු වලින් වගාව ආරක්ෂා කරගන්න ආශිර්වාද ලබා ගැනීමත් මේ චාරිත්‍රයේ ප්‍රධාන අරමුණක් වෙනවා. ඒ වගේම මේ චාරිත්‍රයේ ප්‍රධානම හේතුව වෙන්නේ ඊර හඳ දෙවියන් සහ ගොවිතැනට අධිපති දෙවිවරුන් දෙසා කෘතගුණ සැලකීමක් විදිහටයි. ඉතින් ඒ වගේම ඉදිරි වගා කටයුතු ශාස්ත්‍රීය කරගන්න, කෘමි හානි වලින් වගාව බේරගන්න, ඒ වගේම නියං කාලවලදී වැසි කාලවලදී වගාව ආරක්ෂා කරගන්නත් ආශිර්වාද ලබා ගන්න මේ චාරිත්‍රය හේතු කොට ගන්නවා. ඒ වගේම මේ චාරිත්‍ර විශේෂම දෙයක් තමයි මේ හැම වැඩ කටයුත්තක්ම කරන්න ඕනේ පිරිමි පාර්ශවය අතින්. ලිපගිනි දැල්වීම, හාල් සේදීම වගේ දේවලුත් එයාලා අතින් තමයි සිද්ධ වෙන්නේ. හක්ගෙඩියෙන් තුම්පාරක් පිඹලා මේ ආරාධනා කරන්නේ දෙවියන්ට මේ මණ්ඩපයට වඩින්න කියලා. ඉතින් මේ ගමේ චාරිත්‍රය ඇත්තටම ගමේ එකමුතුකම වැඩි කරනවා වගේම ඒ ඇදහිලි විශ්වාස සම්ප්‍රදායිකව ආපු දේවල්නේ. ඉතින් ඒවා ඉදිරියට රැකගෙන යන්නත් උදව් වෙනවා. කිරි ඉතිරෙද්දී මුලින්ම නැගෙනහිර දිශාවට කිරි ඉතිරෙනවා නම් ඒක ගොඩාක් යහපත් කියලා මතයක් තියෙනවා. ඉතින් දැන් කිරි ඉතිරෙන්න ළඟයි. නැගෙනහිර දිශාවෙන් මේ කිරි ටික උතුරලා ගියා වගේ හැමෝටම යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ ඒ මුල්ම කිරි වලින් කොටසක් පොල් කට්ටකට එහෙම නැත්නම් භාජනයකට දාගන්නවා. ඒ ටික මේ වෙල්යාය වටේටම ඉසීමේ කටයුත්තක් සිදු කරනවා. ඊට පස්සේ කිරිබත සකස් කරගන්න මෙන්න මේ විදිහට හාල් ටික අපි යොදා ගන්නවා මේ භාජන වලට.
කිරි උතුරද්දි වෙන් කරගත්ත කිරි ටිකත් මේ විදිහට වෙල්යාය වටේටම ඉහින්න එක්කෙනෙක් යනවා. එයා මුළු වෙල්යාය වටේටම මේ ඉතුරු කරගත්ත කිරි ටික ඉසින් මේ කටයුත්ත සිදු කරනවා. අද ගමේ පොඩි කට්ටියත් වලට ඔක්කොම වගේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ගමේ ලස්සන තැන් කීපයක් බලලා එමු කිරිබත් එක ඉදෙනකන්. මේ තියෙන අට්ටික ගෙඩි දළු කාලයේදී ව්‍යාංජනයක් විදිහට සකස් කරගන්නත් පුළුවන්. ඔයාලා දැන් මේ දකින්නේ ගහක් උඩම හදාගෙන යන වටකුරුළු කූඩු ගම්මානයක්. තාම ඒක පටන් ගන්න ගමන් තමයි තියෙන්නේ. අපි ගිහින් ආපහු එද්දී කිරිබත් එක ගානට ඉදිලා. දැන් තමයි මේකට රටින්දි මුද්ද රප්පලන් වගේ දේවල් එකතු කරන වෙලාව. ඉතින් පොඩි කාලේ ඉඳලා මම හරි ආසයි කිරි උතුරන දවසට. මොකද විශේෂයෙන්ම මේ දෙවියන් උදෙසා හදන මේ රසමුනස කිරිබත් එක කන්න. සීනි, මුද්ද රප්පලන්, රටින්දි මේ වගේ දේවල් වලින් මේ කිරිබත් එකේ රස තවත් වැඩි කරනවා. අපි අද කිරි උතුරන මුට්ටිය වෙනමත් ඒ වගේම ගමේ කට්ටිය ගොඩක් ඉන්න හින්දා එයාලට වෙනම භාජනයකත් මේ විදිහට කොටස් දෙකකට කිරිබත් එක හදා ගන්නවා. දෙවියන් උදෙසා අපි තියෙන මුට්ටියේ මෙන්න මේ විදිහට කැවුම් කෙසෙල් මේ වගේ දේවල් තියලා දැන් අපි මේක දෙවියන් උදෙසා පූජා කරන්නයි සූදානම් වෙන්නේ. අපි හදාගත්ත කිරිබත් එකේ ප්‍රධානම කොටස අපි මෙන්න මේ විදිහට උස් තැනකින් තියෙනවා දෙවියන් උදෙසා. ඊට පස්සේ මේ සෝදානම් වෙන්නේ දෙවියන් උදෙසා පඬුරු පූජා කිරීමට. ඉතින් මේ වෙලාවේදී ඔයාට කාසි එහෙම නැත්නම් සල්ලි මේ වගේ දේවල් පූජා කරන්න පුළුවන් දෙවියන් උදෙසා. එහෙම නැත්නම් ඔයා පූජා කරන්න කැමැත්තෙන් ඉන්න වෙන දෙයක් වුණත් පඬුරක් විදිහට හිතේ සන්තෝෂෙට මේ දෙවියන්ට පූජා කරන්න පුළුවන්. බුදුන් දකිනා දුන්නේ උතුම් කතරගම ගන්ධස්වාමී ආම් දුන්නේ වල්ලි අම්මා ආම් දුන්නේ කපඩා කුපරත කුපරාම් දුන්නේ ශ්‍රී විෂ්ණු දෙවිරාජෝ තෙනන් වහන්සේ. මේ සාම්ප්‍රදායික චාරිත්‍ර වලින් අපි දෙවියන්ගෙන් ආශිර්වාද බලාපොරොත්තු වෙනවා වගේම මේ චාරිත්‍ර වලින් નિરાයාසයෙන්ම ගමේ එකමුතුකම සමගිව තවත් වැඩි කර ගන්න පුළුවන්.
දැන් ටික ටික ඉර පායාගෙන එන්නේ බලන්නකෝ මේ වලාකුළු ටික ලස්සනට අහසේ පාරක් වගේ හැදිලා තියෙන විදිහ. අපි කිරි ඉතුරුවට පස්සේ ඒකේ මුල්ම කොටස දෙවියන්ට භක්තියෙන් ගෞරවයෙන් පූජා කරානේ. ඉතින් දැන් මේ සූදානම් වෙන්නේ අපේ කොටස එහෙම නැත්නම් අපි පරිභෝජනයට ගන්න කොටස බෙදා හදා ගන්න. කිරිබත් විතරක් නෙමෙයි කැවුම් කෙසෙලුත් මේ වෙලාවට හම්බ වෙනවා. ඉතින් රටේ ඉඳි මුද්දරක් බලන් දාපු මේ කිරිබත කන්න පොඩි අය වගේම ලොකු අයත් හරි ආසයි. වෙල්ලි පනැල්ලේ ඉඳගෙන මේ කිරිබත් එකේ රස බලද්දී ඒක අමුතුම අත්දැකීමක්. ජීවිත කාලෙටම ඒ අත්දැකීම මතකේ රැඳිලා තියෙනවා. අද මේ ඉතිරිලා ගියපු කිරි වගේ ඔයාටත් මේ රටේ හැමෝටම සෞභාග්‍ය උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වගේම ලෝකයේ තියෙන යුදගිනි දැල් නිවිලා සාමය ලැබේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. ආයෙත් දවසක වීඩියෝ එකකින් හම්බ වෙනකන් මතක් වෙලා මගේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි.